මං මෑතක බණක් කිව්වා. දැන් මාසයක්වත් නැහැ තාම. මහව. බණ කියද්දි මං අනියන් සබදතාවල තියෙන ආදීනව කිව්වා. ආදීනව කියලා ඉවර වෙලා 11ට විතර ධර්ම දේශනාව නිමා කරලා මං දානේ වළඳන්න ආවාසය ඇතුළට ගියා. එළිය කාලගෝට්ටියක් ඇහුණා දම් වළඳන වෙලාව. කන්දිහාගෙන හිටියා හාඳුරුවොත් නැගිටලා එළියට ගියා. ඇවිල්ලා ආපහු වාඩි වෙලා දානේ වළඳනවා මට මොකොත් කිව්වේ නැහැ. කොල්ලෙක් දුවගෙන ආවා. ඇවිල්ලා මං දානේ වළඳන තැනම එහා පැත්තේ බිමින් ඉඳගෙන අපේ හැමදෙරුවන් ධර්මානුශාසනාවේ ආනිසංස මිදුලේ එලි දකින්නවා කියලා කිව්වා. මං ඇයි පුතේ කියලා. ඒ ගමන කියනවා අනියන් සම්බන්ධතාවයක් තියෙන කාන්තාවක් බණහන් ඇවිල්ලා. ඒ අනියන් සම්බන්ධතාවයට සම්බන්ධ කරගෙන ඉන්නේ මිනිහගේ ගෑණිත් බණහන් ඇවිල්ලා. දැන් අර මිනිහගේ ගෑණි ප්‍රීතියෙන් ඉඳලා තියෙන්නේ මං අර බණ කියද්දි. ඒ අනියන් සම්බන්ධතාවයක ආදීනවනේ කියන්නේ. එතකොට දැන් අර තමන්ගේ සතුරු ගෑණි ඉන්නවා මිනිහාව උදුරා ගන්න. ඒ ගෑණිට මේවා වදිනවා කියලා ගෑණි ප්‍රීතියෙන් ඉඳලා. මං බණ ඉවරලා ගියාට පස්සේ ගෑණියේ ප්‍රීතිය මල් දාලා විඳින්න ගිහිල්ලා. අර ගෑණිට ඒ වෙලාවේ කේන්ති ඇවිල්ලා දෙන්න ගහගත්ත මිදුල මැද්ද. ඒ වෙලාවේ හොඳ මිනිහෙක් ඉඳලා තියෙනවා තරුණ පහේ. අත දිගෑරලා දෙන්නටම දුන්නලු තොපේ මිනිස්සුන්ගේ තියෙන වැරදි හින්දා තමයි පණ නැති ගතිය හින්දා තමයි තොපි මේ රංගපාන්නේ බැහැපියව එළියට පන්සලෙන් කියලා. හොඳට දුන්නලු පාරවල් ටික. ඒ ගමන දෙන්නම ගියාලු යන්න. බලන්නකො පුතා. ඉන්න තැන නොතැන බල්ලොන්ට වාගේ. බල්ලොන්ටනේ පුතා ඉන්න තැන නොතැන තේරෙන්නේ නැත්තේ. ඒ වාගේ අර පන්සල් භූමිය ඇතුලේ මේ බණහලා ඉවර වුණා විතරයි. හිත වාවාගෙන ඵලයන් එළියට. ඵලයන් ගෙදර නෑ. මුළු 4 වරිගයටම නිඳා කරලා මුළු සමාජයටම කිව්වා අපේ සල්ලාලකොම. තමන්ගේ සල්ලාලකොම කිව්වා. අවසානයේ මුළු සමාජයේම නිඳා කරන්න, අපහාස කරන්න, සාප කරන්න පටන් ගත්තා. හැදූ වැඩූ තනූ කුල පරම්පරාවටත් එක්කම. එහෙනම් පුතේ මතක තියාගන්න ජීවිතේ හරි ලස්සන එකක්. ඒක ආනන්දනීය විදියට නිකැලැල්ලම ගෙවන්න මහන්සි ගන්නවා. සිංහල අලුත් අවුරුද්දට දින 2කට මත්තෙන් දවාලේ ප්‍රවෘත්ති බැලුවා අම්මා. දවල් 12ට. මිනිමරුන් 8ක් පෙන්නුවා අපේ හඳුනේ එක දිගට. ඒකේ එකක් පෙන්නනවා රියදුරෙක් මේ කොළඹ පැත්තේ වැඩ කරන කාන්තාව බැඳලා ඉන්න එක්කෙනා මේ පොළොන්නරුව පැත්තට වෙන්න. ගෙදර තියෙන්නේ එහෙ. කොල්ලට ජීවිතේ සැකයක් ඇති වෙලා කාන්තාව තමන්ගේ බිරිඳ කාමච්ඡන්දේ නියලි ජීවිතය විනාශ කරනවා කියලා දෙදෙනාගේම හැන්දෑවේ නොකියා නිවාඩුවක් දාලා ආවා. ගෙදරට එනකොට 9:09 විතර වෙලා තියෙනවා. බලලා තියෙනවා ගේ ඇතුළට ගිහිල්ලා මෙවුන් දන්නේ නැහැ. ඒ ගමනේ ඉස්සරහා තියෙනවා මහ ගෙදර ගෑනු ළමයාගේ. ඒ ගෙදරට ගිහිල්ලා අහලා තියෙනවා අම්මා අපේ කෙනා කොයි කියලා. ඒ ගමන කිව්වලු පුතේ ඔතන හිටියේ දැන් කියලා. අයසරයක් ගිහිල්ලා බැලුවාම නැහැ. කොල්ලා ආපහු ඇවිල්ලා කියනවා නෑනේ අම්මා පේන්නේ. නෑ ඔතන හිටියා. යමන්කෝ කියලා ඒවත් ආවලු. ඇවිල්ලා හැමතැනම බැලුවා නෑ. ඒ ගමන කොල්ලාගේ සැකේ තවුරු පිටන්නේ තිබ්බ උදැල්ලක් කරේ තියාගෙන ලිඳ පැත්තට යන අඩිපාර දිගේ හීන් සැරේ යනකොට මුමුණන සද්දයක් ඇහෙනවාලු. හිටගෙන කන් දිහාගෙන ආගෙන ඉන්නකොට පේනවා ඈතින් යන්තම් ඡායාව පිටුපාලා ඉන්නේ කොයි පැත්තටද කියලා බලලා හීන් සැරේ පිටිපස්සෙන් ගියා. කාමයෙන් වෙලී පැටලී හිටපු හින්දා බාහිර ලෝකෙන් එන සද්ද පිළිබඳව ගානක් නැහැ. අවබෝධයක් නැහැ. ඇහෙන්නේ. පිටිපස්සෙන් අතේ දුරට යනකම් ගිහිල්ලා
දෑත බදලා උදුළු බන්දෙන් අනියම් මිනිහාට ගහලා. එතනම එකපාරින්ම ඔළුව කුඩු වෙලා වැටුණා. එතකොට ගෑණි පැනලා තියෙනවා. පයින්කොටම අනිත් පාර උදුළු බන්දෙන් ගැහුවා ගෑණිට. වැටුණා. තවත් 7-8ක් ගැහුවා. මිනිහා උදැල්ලත් කරේ තියාගෙන පොලිසියට ගියා. ගිහිල්ලා මහත්තයා ගාව හිටගෙන කිව්වලු මහත්තයා මම මෙහෙම එකක් කරා. මාව කූඩුවට දාන්න කියලා. මං කියන්නේ මිනිහා කරපු වැඩේ හරි කියලා. නමුත් කෙලස් බර ලෝකයේ මෝඩ මිනිහෙක් එහෙම කරපු එක සාමාන්‍යයි. මං එහෙම නොකලාට ඒ මිනිහගේ පැත්තෙන් සාමාන්‍යයි. බුද්ධිමත් කෙනෙක් කරන්නේ මා හොඳ නැහැයි කියා උඹට තේරෙනවා නම් උඹ යන දිහාක ඵලයන්. අපේ පරම්පරාවල මෙහෙම ගති නැති නිසාවෙන් වේලාසනින් දැක මා එකෙන් අයින් වෙන්න ලැබීම වටිනාකමක්. ඒ නිසා මා මගේ කැමැත්තට අනුව ජීවත් වෙන්නම් උඹ උඹේ කැමැත්තට අනුව ජීවත් වෙයන් කියලා මෛත්‍රියෙන් අයින් වෙනවා. හැබැයි කෙලස් බර ලෝකයට මැබ්බැහි වෙච්ච මෝඩයාට ඒක පේන්නේ නැති හින්දා ඔහු එක්කෝ පරපණ නසනවා එක්කෝ සිය පණ නසනවා. එක්කෝ එල්ලිලා මැරෙනවා මිනිහා වහකනවා මිනිහා. නැත්තම් අනිත් පාර්ශවයේ මරලා දානවා. එක්කෝ ඒ පාර්ශවයත් මරලා තමනුත් මැරෙනවා. මේ විදිහේ ලොකු ගැට්ටනයක් මම දැක්ක පෙරේද පළමුදා දවසක ලංකාවට මිනිහක් එවනවා අරාබියේ ඉඳලා කාන්තාවක් මැරිලා ඔය දකුණු පළාතේ වැඩට ගියපු ගෙදර හාම්පුතාගේ ලොකු පුත්‍රයා විසින් වෙඩි තියලා මරලා. ඌත් වෙඩි තියාගෙන. ඒකේ අභ්‍යන්තරීක නිදාන වස්තුව හොයාගෙන ගියපුවාම කාමච්ඡන්දේ ආදීනව විකවා ගන්න බැරුව ඇති වෙච්ච ගැට්ටණයකින් කේන්තියකින් අර වෙඩි තියලා මරලා තියෙනවා. ලංකාවේ ඇහැ ඉදිරියේ ඉන්න ගෑණිවත් පරිස්සම් කරගන්න බැරි මිනිස්සු ඉදිද්දි මිනිහාව පරිස්සම් කරගන්න බැරි ගෑනු ඉදිද්දි ඈබලන් කරදිය වලල්ලෙන් එහා පැත්තට පැන්නාට පස්සේ ආය කුමන කතාවද? කරදිය වලල්ලෙන් එහා පැත්තේ පුදුමේ වුණා තියෙන්නේ. ඒක තමයි ඇත්ත. මිනිස්සු පමණ ඉක්මවා යන රාගික ලෝකේ දුක මිසක් පුතා සැප උරුම වෙන්නේ. ඒ අවාසනාවන්ත ගමනෙන් අත මිදලා නිර්මාණශීලී මිනිහෙකු වෙන්න නම් චාම් සරල ගති පැවතුම් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංචශීලය කොට ඒ පංචශීලයට ඇතුළත් කරලා තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයන්ගේ වැරදි විදියට හැසිරීමෙන් වැළකීලා ජීවත් වෙමි කියලා. එතකොට පාලනයක් තියෙනවා. ඒ පාලනය මත සසර දුක් නිවන්න කාමයෙන් ඈත් වීමේ වාග්ය ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා හැම කෙනෙක්ම ඔබේ ඉන්ද්‍රියයන් හීලා කරගන්නට ලොකු උත්සාහයක යෙදෙන්න. ඒක මේ ළමා ලෝකයට පුංචි කාලේ ඉඳලා දෙන්න ඕනේ. අම්මලා දෙන්නේ නැහැ ඒක. අම්මලා කරන්නේ හී නූල් වලින් එල්ලන්නේ අර පොඩි එකාගේ ඇඟේ. හෙළුවෙන්ම තමයි ළමයාව ගෙනියන්න හදන්නේ. විශේෂයෙන් ගෑනු දැරිවියෙක්. ඔබ අරන් යන ගමනේ රාගය උපදිනවා. අම්මාවරු තුවාය කරේ දාගෙන ගිහිල්ලා ඈතින් පිරිමියෙක් එනකොට ලම් වෙන්න කලින් තුවාය කරකලා මෙහෙම කරවටේ දාගන්නවා. හඳ මඩලට වැටෙන එළිය දෙතන මඩලට වැටෙනවා. දෙතන මඩල කියන්නේ ගෙලයි දෙතනයි අතර කෑල්ල. ඒ කෑල්ල දැක්කාම පිරිමින්ට වඩා අංශක 15 සිට ඉහළට නෙරා සිව්මැලි හුරුබුහුටි ශරීර ලක්ෂණයක් පේන්න තියෙනවා. ආන්ගේ ශරීර ලක්ෂණේ රාගය උපදවනවා මෝඩයාගේ. ඒ නිසා ඉදිරියෙන් එන එක මෝඩයේද්ද නුවණක්කාරයේද්ද නොදන්නා කාන්තාව මොකා ආවත් ඔහුට රාග හිතක් පහළ නොවේවා කියන මෙත් සිතෙන් තමන්ගේ ආරක්ෂාවත් තමන්ගේ විනයත් රැක ගන්නා ගමන් බාහිර ලෝකයේ මිනිස්සු කෙලස් බර වෙන එකත් කාමච්ඡන්දයට වැටෙන එකත් නවත්තනවා පුතා. දැන් මීටර් ගානක් කිලෝමීටරයක් දුර ඉන්න කාව ඇදලා ගන්න මෙවුන්දලා එක එක වුණාගෙන ඉන්නේ. ඒ තරම් ඒ වාමුණාගෙන ඉන්නේ.
බලන්නකො වේදිකාවක නටනකොට අර මස් සොල්ලන ගෑනු. නටුන් නෙමෙයි යවුවා මස් සොල්ලන යවුවා. රාගය මරලා තමයි సౌందර්යය හදලා තියෙන්නේ. සැබෑ సౌందර්යය පුතා රාගය මරලානේ හදලා තියෙන්නේ. මේක එහෙම නෙමෙයි. රාගය ඇවිස්සෙන විදියට ඔය හැම වන්නමක්ම බලන්නකො. අපේ නාට්‍ය ලෝකයේ තියෙන හැම වන්නමක්ම රංගනයක්ම හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ආනන්දයෙන් ප්‍රඥාවට. මිනිසුන්ට සතුට ඇති කරනවා, ප්‍රීතිය ඇති කරනවා. හැබැයි ප්‍රඥාවක් ඉතුරු කරනවා. දැන් යකඩ හුඟ තලනවා සත්තු జాතියක් ඇඟ පුරාවට පච්ච කොටාගෙන IRC කාර්යෝ වාගේ ඇවිල්ලා අර යකඩ තැටි හුඟක් ගෙනල්ලා තියාගෙන ගහනවා පුතා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණේ ගැහුවොත් පොතුහැර පැත්තේ උන් හිටන් ගැහෙනවා. පොතුහැර පැත්තේ උන් හිටන් කෙලින් ඉන්න බෑ අපේ හඳුන හෙලවෙන ගතියක් දැනෙනවා. දිස් ගාලා නිකන් පපුවට වදින සද්දයක් හඬක් දැක්මක් එන්නේ. ඒ තරම් කම්පණයට පත් කරනවා මුළු පළාතම. එතන තියනවාද පුතා ආනන්දනීය බව? එතන තියනවාද නිවීම? එතන තියනවාද සැනසීම? නැහැ. නිර්වත් ඇඳුම් ඇඳ ගන්නවා වේදිකාවට ගොඩ වෙනවා අර ගහන වේගයට දඟලනවා පුතා. නටනවා නෙමෙයි. ඒ කරලා ලෝකෙම විනාශ කරලා තියෙන. ලෝකෙම විනාශ කරලා තියෙන. නිකන් හිතලා බලන්නකෝ. ඔය කාමර ඇත කියලා පාර දිගට තියෙන බෝඩ් ගාන ගනින්නකෝ. මට දැන් මේ ගමන පන්සලට යනකොට පුතා බෝඩ් 4500ක් ගන්න හැකි එක පැත්තක විතරක්. ඒ තරම් අතරමං වෙනවද? ඒ තරම් බුදියන්න තැනක් ඇත්තෙම නැද්ද? කාමර නැති මෙවුම්මද? නෑනේ. ශරීරය විකුණලා සල්ලි හොයන ගෑනුන්ට ඒකේ රස්සාව තියෙනවා. ඒ ගෑණිව සල්ලි වලට අරගෙන වෙන මිනිස්සුන්ට විකුණලා සල්ලි හම්බ කරන කූට ව්‍යාපාරිකයන්ට ආදායම් මාර්ගයක් තියෙනවා. ගෑණිව සල්ලි වලට ගන්නවා සල්ලි වලට අරන් ඒ ගෑණිව මිනිස්සුන්ට විකුණනවා පුතා සල්ලාල මිනිස්සුන්ට. තමන්ගේ බිරිඳ ගෙදර ඉඳිද්දී සල්ලි වලට අනුන්ගේ බිරින්දෑ කෙනෙක්ගේ පහස ගන්න යන පෙරේතයෝ මොනතරම් ජීවිත විනාශ කරගෙන ඉන්නවද? මේ ධම්සභා මණ්ඩපයේ එක්කෙනෙක් හරි ඉන්න හින්දා මම මේ කියන්නේ. එහෙම ගියපු එහෙම යන එක්කෙනෙක් හරි ඉන්න හින්දා මම මේ කියන්නේ දෙපාර්ශවයේම. මේ උන්දලා ඔක්කොම පත්තිනි මෑණියන්ගේ සෙනෙහබර සහෝදරියෝ නෙමෙයි. මේ උන්දලා ඔක්කොම යසෝදරා කුල පරම්පරාවේ යසෝදරාවන්ම නෙමෙයි. මන් දන්නවා මේ අය අතරේම ඔබේ ගමේම ඔබේ පළාතේම මොන තරම් ගැටලුද කියලා.